අද මං ඔයාලට කියලා දෙන්නේ පුංචි අන්දරේ ආපකාපු හැටි ගැන කතන්දරේ. දවසක් පුංචි අන්දරේට ආපකණ්ඩ ලොකු ආසාවක් ආවා. ඉතින් අන්දරේ අම්මා හොයාගෙන ගියා අම්මට කියලා ආප ටිකක් හදාගන්න. අම්මට එදා නම් ගෙදර වැඩ ගොඩ තිබ්බා. අම්මා අපි අප්ප කමුද අද? ඒ නිසා අම්මා අන්දරේට පණම් 4ක් දුන්නා ආප්ප කහලා එන්න කියලා. අන්දරේ පණම් 4ක් තරම් ආප්ප කන්න කියලා හිතාගෙන ආපනැන්දගේ කඩේට ගියා. අපනැන්ද තෝරලා පුංචිම පුංචි ආප 4 තමා අන්දරේට දුන්නේ. ඒ ආප හරිම රසයි. අන්දරේ අම්මා රස කර කර ඒ ආප කෑවා. ඔන්න අන්දරේ දෙවෙනි දවසේ ආප කන්න කියලා හිතාගෙන කඩේට ගියා. එදා තාපනැන්ද තෝරලා පුංචිම පුංචි ආප 4 තමා අන්දරේට දුන්නේ. ඇයි නන්දේ මට මේ පුංචිම පුංචි ආප්ප 4 දුන්නේ? අන්දරේ පුංචි නිසා පොඩි ආප දුන්නම කන්න ලේසි. වරන් නිසා ගෙනියන්නත් ලේසි කියලා නැන්ද කපටිකමට උත්තර දුන්නා. අන්දරේ මුකුත් නොකියාම එදා ආපත් අරන් ගෙදර ගියා. අන්දරේ පුංචි උනාට හරිම නුවණක්කාරයා. අන්දරේට තේරුණා නැන්ද මේ කරන්නේ කපටිකමක් කියලා. ඉතින් ආප නැන්දට හොඳ පාඩමක් උගන්වන්නම් කියලා හිතාගෙන අන්දරේ පහුවෙනිදා ආප කඩේට ගියා. සුපුරුදු විදිහටම එදත් ආප නැන්ද අන්දරේට පොඩි ආප 4 තමා දුන්නේ. මුකුත් නොකියපු අන්දරේ සල්ලි ආප වට්ටියට දාලා ආප්ප අරගෙන කඩින් එළියට ආවා. ඔන්න නැන්දා ආප වට්ටිය දිහා බැලුවා කීයක් කාසි දාලාද කියලා බලන්න. දැක්කේ එකම එක පණමේ කාසියක් විතරයි. නැන්දා කලබල වෙලා "ඔහේ හිටපන් අන්දරේ" කියලා නැන්දා අන්දරේ පස්සෙන් දුවන්න ගත්තා. "මෙතන කාසි අඩුයිනේ" නැන්දා කෑ ගැහුවා. අන්දරේ මෙහෙම කිව්වා. නන්දේ ඔයාට කාසි ගණන් කරන්න ලේසි. කැඹිලියට දාගන්නත් ලේසි. එහෙම කිව්ව අන්දරේ පසුපස නොබලාම hina වෙවි දිව්වා. නැන්දා හිස් අතින්ම හැරිලා ගියා. ආයෙනම් නැන්ද කවදාවත් අන්දරේට නම් වංචා කරන්න ගියේ නෑ. ඔන්න දුවේ පුතේ ඔන්න ඔක තමා අද මම ඔයාලට කියාලා දෙන්න හිතාගෙන ආපු කතන්දරේ.